කන්න තියෙන එක හරියට තියෙන්න ඕන. මම බලන්න මුදලාලි මහත්තයා. හරි කැම්මේ සර්නේ හරි අපි එන ගමන් ඉන්නේ හරි කැම්මේස් නා රෙඩි මුදලාලි මහත්තයා. හැබැයි ඉතින් ඔච්චර කන්න බොන්න දීලත් අපේ වැඩේ කෙරුන්නේ නැත්තම් තමයි අපරාධනේ. කොහොමත් බං අපේ වැඩේ කරන්න කලින් උන් කාලානේ ඉන්නේ. අනිත් එක ඉතින් එක පැත්තකින් අපි කැමැත්තෙන් කාට හරි කන්න දෙන දෙයක් අපිට යන්නෙත් නෑනේ බං. හැබැයි මුදලාලි මහත්තයා කෑව වගේ නෙමෙයිනේ වමාරන්න උනා. ඉතින් වමාරන්න කාලින්න එපා බං. ඒකනේ මුලින්ම කන්නේ. ඡන්දයක් කිට්ටුනාම ඇමතුමාට වඩා වියදම් වෙන්නේ මුදලාලි මහත්තයාත් නේ. වපුරන්න එපා බං අස්වැන්න ලැබෙන්න. උඹට මතකද අර එතුමා කියලා ටෙලි නාට්‍යයක් කියලා? අර මේ විජයනන්දසිරි මහත්තයා ඇමතුමාට ඉන්නේ. හරියට හරි. ඒකේ ඇමතිතුමාට උදව් කරන මුදලාලි කළු මුදලාලිනේ. ඒක කරේ ගිරිරාජ් මහත්තයා. ස්ක්‍රිප්ට් එකත් ගිරිරාජ් මහත්තයාගේම තමයි. ඒකේ හරි ලස්සන දෙබසක් තියෙනවා. ඇමතිතුමා එක තැනක කියනවා මුදලාලිට මුදලාලි අහලා නැද්ද? සෑම සාර්ථක ඇමතිවරයෙක් පිටිපස්සෙම සාර්ථක මුදලාලි කෙනෙක් ඉන්නවා කියලා. මරද ඒක නම් නියම කතාව මුදලාලි මහත්තයෝ. ආයෙ ගොවන්න මුදලාලිට. කොහොමද මැනිකේ? අපි හිතුවා ඇමතුමා තාම පරක්කු වෙයි කියලා. මේ දවස්වල යන එන තැන්වල වැඩිය රැඳෙන්න හොඳ නැහැ. ඉක්මනට එනවා. ඔව්. මුදලාලි මහත්තයාගේ වචනේ අහක දාන්න බැරි නිසා තමයි ආවේ. මොකද මුදලාලි මහත්තයා මට කරලා තියෙන උදව් නේද? කෑම ලෑස්ති කරලා තියෙන්නේ නේද? ඇමතුමා සිංහල හාලි බතුත් වෙලා තියෙනවා රට හාලි බතුත් වෙලා තියෙනවා. ඇමතුමා මොනවද කන්නේ? ඒකේ දෙයක් නැහැ. සිංහලත් කනවා රටත් කනවා. නේද?